25 අවුරුද්දේ අන්තිම දවස තමයි අද. අද හනතෙන් වල තියෙන මැක්ඩොනල්ඩ් එකක හෙල්ප් වලට තමයි මට යන්න තිබුණේ. ගෙදර ළඟ ඉඳලා ගොඩක් දුර නැති නිසා මම විනාඩි 20ක් වගේ තියලා තමයි ගෙදරින් පිටත් වුණේ. ජපානේ දැන් සීත කාලේ පටන් ගන්නයි තියෙන්නේ. මේ වගේ රටක ඍතු වල වෙනස් වීම අපිට හරි ලස්සනට බලා ගන්න පුළුවන්. මීට සති කිහිපයකට කලින් මේ පරිසරයේ හැම තැනම තිබුණ ගස්වල කොළවල පාට වෙනස් වෙලා ගස් හරි ලස්සනයි. ඉතින් දැන් සීත කාලේ පටන් ගන්න හින්දා ඒ හැම ගහකම කොළ හැලිලා සීත කාලේට හැඩ ගැහිලායි තියෙන්නේ. අට පිටත් පොඩක් බල මං හිමින් වැඩ කරන තැනට යන ගමන ඉන්නේ. ජීවිතේ සමහර තැන් තියෙනවා අපිට ලස්සන මතක එකතු කරපු. මට අද හෙල්ප් යන්න තියෙන්නේ මම වැඩ කරන කොම්බිනියට ළඟම තියෙන මැක්ඩොනල්ඩ් එකේ. මේ තියෙන්නේ මං වැඩ කරන කොම්බිනිය. අර චුට්ටක් ඈතින් පේන්නේ මට අද හෙල්ප් යන්න තියෙන මැක්ඩොනල්ඩ් එක. බයිසිකල් එකත් නවත්තලා මම දැන් ඇතුළට යන්නයි හදන්නේ. අද මගේ ෂිෆ්ට් එක තියෙන්නේ දවල් 12 ඉඳලා රෑ 8 වෙනකම්. ඇතුළට ගියාට පස්සේ අවුට්ලට් එකේ වැඩ කරන කෙනෙක් මාව ඔෆිස් එකට එක්කගෙන ගියා. චුට්ටක් පරක් වන හින්දා ඉක්මනටම ලෑස්ති වෙලා පාතට ගියා. මට 3:45ට වගේ මගේ QK එක හම්බ වුණා. ගොඩක් වෙලාවට මම වැඩ කරද්දි කෑම එකක් අරගෙන යනවා. එදා මට අරන් යන්න බැරි වුණ හින්දා මම මැක් එකේම මොනවා හරි කන්න කියලා හිතුවා. මම වාඩි වුණ තැනට පෙනුන වීව් එක තමයි මේ තියෙන්නේ. පැය 8කට පස්සේ ෂිෆ්ට් එක ඉවර වුණා. ඉතින් දැන් ඉක්මනට ගෙදර යන්න ඕනේ. මාලතේ කුපුසිනාසේ ආදරේ දෝරේ ගලාවේ සුසුම්වල් දැසේ මියදී සිතින් ප්‍රේම වඩනාම. පැය 8ක ෂිෆ්ට් එකකින් පස්සේ මම ගෙදර යන්නයි හදන්නේ. ඉතින් ඉක්මනටම ලෑස්ති වෙලා මම එළියට එනකොට කරවල වැටිලායි තිබුණේ. රකාරිතී සිනාවන් ආස්කුස මෙවුරටවන් වේදනා මගේ හැඟුම් සිත්තම් මා දිව්‍ය අංගනාවේ. මම දැන් ගෙදර යන ගමනේ ඉන්නේ. මම යන ගමන් කල්පනා කරේ තමන්ගේ ලස්සන අනාගතය වෙනුවෙන්, තමන්ගේ පවුල වෙනුවෙන් මම වගේම ඈත දුර රටකට වෙලා මහන්සි වෙන හැමෝගෙම ලස්සන හීන ඉක්මනටම හැබෑ වෙන්න ඕනේ.
අලුත් අවුරුද්ද ලබන හින්දා මම කිරිබත් හදන්න හිතාගෙන ඉන්නවා. ඒ වුණාට ගෙදර කොකනට් මිල්ක්වත් කොකනට් ක්‍රීම්වත් නැහැ. මම සූප් එකට ගියා ගන්න කියලා යනකොට මගේ වෙලාවට ඒක වහලා. ගෙවල් ළඟම වගේ ලයිෆ් එකක් තියෙනවා. ඉතින් මම ඒකට ඉක්මනට යන්නම් කියලා ගියත් ඒකත් වහලා තිබුණා. එතන ඉඳලා තව චුට්ටක් එහෙයින් තව සූප් එකක් තියෙනවා. ඒකත් වහලයි තිබුණේ. මෙන් හරි කොකනට් ක්‍රීම් හරි කොකනට් මිල්ක් හරි හොයාගත්තේ නැත්නම් මට කිරිබත් හදන්න වෙන්නේ නැහැ. කොහොම හරි අන්තිමට ළඟ තිබුණ නේපාල් කඩේකින් මට කොකනට් ක්‍රීම් එකක් ගන්න පුළුවන් වුණා. කියලා කියන්නේ මගේ ජීවිතේ මට අමතක නොවෙන අවුරුද්දක්. මගේ ජීවිතේ මට තිබුණ ලොකුම ආසාව මගේ හීනේ හැබෑ කරගත්ත අවුරුද්ද. ඒ වගේම තමයි අවුරුදු 5ක් තිස්සේ රැකගත්ත මගේ ආදරේ මගේ මුණ අවුරුද්ද. ජීවිතේ අපි හිතන් නැතුව ගන්න පුංචි තීරණයකින් අපේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන් කියලා මම තේරුම් ගත්ත අවුරුද්ද. අපේ ජීවිතය ගැන තීරණයක් ගන්නකොට ඒක එකපාරක් දෙපාරක් නෙවෙයි 100,000 වාරයක් හිතලා ඒ තීරණේ අපි වෙනුවෙන් ගන්න ඕනේ. එහෙම නොකළොත් අපිට ආදරය කරන ගොඩාක් මිනිස්සුන්ට අපි නිසාරි දෙන්න පුළුවන්. ඉතින් ගොඩාක් දේවල් මගේ ජීවිතයට උගන්වපු 2025 අවුරුද්ද අතින් ඉවර වෙනවා. ඉතින් අලුත් බලාපොරොත්තුත් එක්ක ජීවිතේ මට කියලා දුන්න 2025 ඔයාට ගොඩාක් ස්තුතියි. සුබ ගමන්. නුඹේසිනා ඇසෙනවා කියා උදේ ඇහැරලා වොෂ් එකකුත් දාගෙන මම කිරිබත් හදන්න පටන් ගත්තා. දැන් මේ මම හදාගන්න හදන්නේ ලුණු මිරිස්. ලුණු මිරිසට ඕන කරන දේවල් ලෑස්ති කරන ගමන්ම මම කිරිබත් එකත් ලිපේ තියලමයි තිබුණේ. මම ඉපදුන දා ඉඳන්ම මේ වෙනකම්ම හැම අවුරුද්දක්ම පටන් ගත්තේ මගේ අම්මා තාත්තා මගේ පවුලේ අයත් එක්ක. ඒ වුණාට 2026 අවුරුද්ද කියලා කියන්නේ මම තනියම මේ වගේ අවුරුද්දක් අලුතින් පටන් ගන්න පළවෙනි වතාව. අලුත් අවුරුද්දක් ලබනකොට අම්මා ආච්චි තාත්තමයි උදේ කිරිබත් හදන්නේ. ඒ වුණාට මේ අවුරුද්ද පටන් ගන්නකොට අඩුම තරමේ මගේ අම්මයි තාත්තයිවත් නැහැ. එයාලා ඉන්නේ ලංකාවේ, මම ඉන්නේ ජපානේ. කාලයත් එක්ක අපේ ජීවිතේ මොනතරම් වෙනස් වෙනවද කියලා තේරුනේ අද තමයි. කොහොමින් හරි මම පුංචියට කැවිලි මේසයක් හදාගත්තා. මේ වීඩියෝ එක අවුරුද්ද පටන් අරන් ටික දවසක් වුණත් ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝගෙම හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මට ඇඳුම් ටිකක් වේලෙන දාන්න තිබුණා. ඒ ටිකත් කොයින් ලොන්ඩරි එකට දාලා මම ආපහු හා පුරා කියලා 2026 පළවෙනි දවසේ වැඩට යන්නයි හදන්නේ. අද මට ෂිෆ්ට් එක තිබුණේ හවස 6 ඉඳලා පාන්දර 1 වෙනකන්. අද වැඩ තිබුණේ මම වැඩ කරන අවුට්ලට් එකේමයි. මේ තියෙන්නේ අවුට්ලට් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එක. අද මට ක්ලීන් කරන්න තිබුණේ මේ ෆ්ලෝර් එක. ඒක ඔක්කොම ඉවර කරලා දැන් ගෙදර යන්නයි හදන්නේ. අහසේ
සරා සංසාරයේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම් මහන්සි වෙලා එළියට ඇවිල්ලා අන්තිම වීඩියෝ ක්ලිප් එක ගන්නකොට මහ පුදුම දෙයක් සිද්ධ වුණේ. අවුඩි කියලා කියන්නේ මම ආසම කරන වාහනේ. ඉතින් මගේ ජීවිතේට ආශිර්වාද කරන්න වගේ ඒ වෙලාවේ හරියටම අවුඩියක් ඇවිල්ලා නතර කරා. මට පුදුම සතුටක් දැනුනේ. ඉතින් ඔයාලගේ ජීවිතයේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ. මගේ හීන වෙනුවෙන් ඉස්සරහට යන්න අතාරින්න එපා. Good luck.